හරි. මල්ටිපල් රිග්‍රෙෂන් ඇනලිසිස් මේකෙදි කරන්නේ අපි අර කලින් එකේදී කරේ 2 variable regression. ඒ කියන්නේ එක independent variable එකයි ඒකින් කොහොමද dependent variable එකට බලපාන්නේ කියන එක තමයි බැලුවේ. එක independent variable එකක් යටතේ dependent variable එකට ඇති වෙන බලපෑම ඒකෙදි බැලුවේ. මේකෙදි බලන්නේ independent variable ගොඩක් තියෙනවා. x1, x2, x3, x4 විදිහට අපි independent variable ගොඩක් ගන්නවා නම් අපි ඒකට කියනවා multiple regression analysis කියලා. මේක කියනවා multiple regression extend simple regression by allowing multiple independent variables to explain the variation of a dependent variable. ඒකට මෙතනදී බලන්නේ මේ y එකට තියෙන බලපෑම x1, x2, x3 ඔය විදිහට independent variable ගොඩක් අරගෙන. හරිද? ඊට පස්සේ it help us to analyze relationship between uh, dependent variable and multiple indicate predictor. මේ තියෙන ජෙනරල් ඉක්වේෂන් එක y1 සමානයි β1 β2 xi β3 xi ui. ඔය විදිහට දැන් මෙතන x1 x2 x3 කියලා ඉන්ඩිපෙන්ඩන්ට් වේරියබල් දෙකක් තියෙනවා. එතකොට ඒක මල්ටිපල් රිග්‍රෙෂන්. කලින් එකේ මේක තිබ්බේ නැහැ. අපි මෙන්න මෙච්චරයි ගත්තේ y1 සමානයි β1 β2 xi ui කියලා. මේකේ තව එකක් ඇවිල්ලා තියෙනවා. ඒක නිසා ඒක මල්ටිපල් රිග්‍රෙෂන්. ඕකේ b1 β1 එකෙන් කියන්නේ මේ β1 එකෙන් කියන්නේ මේක ඉන්ටර්සෙප්ට් එකනේ. ඒ කියන්නේ මේ සාධක නැතුව තියෙද්දි මේවා බිඳුවක් වන අවස්ථාවේ y ගේ අගය තමයි β1 ගෙන් පෙන්නන්නේ. හරිද? අර අපි ඉස්සර කරේ ඉල්ලුම් සමීකරණේ QD සමානයි A ඍණ BP කියලා. මේක A වලින් කියන්නේ මිල බිඳුවේ ඉල්ලුම් ප්‍රමාණයනේ. ඊට පස්සේ B වලින් කියන්නේ මිලත් එක්ක වෙනස් වෙන ඉල්ලුම් ප්‍රමාණය. B ගෙන් කියන්නේ මිලත් එක්ක වෙනස් වෙන ඉල්ලුම් ප්‍රමාණය. A ගෙන් කියන්නේ මිල බිඳුවේ ඉල්ලුම් ප්‍රමාණය. ඒ වගේ මේක ඉන්ටර්සෙප්ට් එකනේ. ඒ වගේම β1 ගෙන් කියන්නේ මේ කියන සාධක ඔක්කොම ස්ථාවර බිඳුවේදී ඒ සාධක බිඳුවේදී y ගේ අගය තමයි β1 ගෙන් පෙන්වන්නේ. හරිද? ඊට පස්සේ β2 ගෙන් පෙන්වන්නේ මේ සාධක ස්ථාවරව තියෙද්දි y ට ඇති වෙන බලපෑම. β3 ගෙන් පෙන්වන්නේ මේ සාධක ස්ථාවරව තියෙද්දි මේ සාධක අනිත් සාධක ස්ථාවරව තියෙද්දි මේක නිසා මේකට ඇති වෙන බලපෑම. පැහැදිලිද? පැහැදිලිද ඒක? β1 ගෙන් පෙන්වන්නේ ඉන්ටර්සෙප්ට් එක. ඊට පස්සේ β2 ගෙන් පෙන්වන්නේ අනිත් සාධක ස්ථාවරව තියෙද්දි β2 x2 කියන එකෙන් ඇති වෙන බලපෑම. ඊට පස්සේ β3 x3 කියන එකෙන් පෙන්වන්නේ අනිත් සාධක ස්ථාවරව තියෙද්දි ඒකෙන් y ට ඇති වෙන බලපෑම. හරිද? ඒව තමයි මෙතන මේ කියලා තියෙන්නේ. ඊට පස්සේ එතකොට මෙන්න මේ කියන මේ තියෙන මේවා තියෙනවානේ එස්ටිමේටර්ස්. මේවෙන් අපිට බලන්න පුළුවන් මෙන්න මේ තනි සාධකයේ නිසා මේකට ඇති වෙන බලපෑම. එතකොට ඊට පස්සේ අපිට මේකෙන් බලන්න පුළුවන් මේක නිසා මේකට ඇති වෙන බලපෑම. ඒ තනි variables නිසා y ට ඇති වෙන බලපෑම මේකෙන් බලන්න පුළුවන්. මෙතන කියන්නේ this interpretation helps us to analyze the partial effect. partial effect කියන්නේ එකක් වෙනම අරගෙන මේ විදිහට වෙනම අරගෙන ඇති වෙන බලපෑම y ට ඇති වෙන බලපෑම බලනවා නම් ඒක තමයි partial effect එක කියන්නේ. ඈ මට පේන්නේ β2 ඒක දාලා තියෙන ඒක නිකන් අර b2 ගන්න x2 ගේ එතන ඔයා අහන්නේ x1 කියලා දාන්න නැතුව ගත්ත එකද? ඒකට හේතුවක් නැහැ. ඒක නිකන් දාලා තියෙන. β2 x2 කියලා දාලා තියෙන එක නිකන් හේතුවක් නැහැ. ඒක හරිනම් ඔයාලට තියෙන ප්‍රශ්නේ විසඳෙන්න නම් මේ විදිහට එන්න ඕනේ. β2 x1 කියලා. ඒක එහෙම දාලා නැහැ. ඒකට මුකුත් පැහැදිලි කිරීමක් නැහැ. ඒක නිකන් දාලා තියෙන. ඊට පස්සේ මේකේ තියෙන assumptions ඊට පස්සේ properties අරගේ තියෙන ඒවාම තමයි 2 variable regression එකේ තියෙන ඒවාම තමයි මේකේ තියෙන assumption properties දෙකම පාඩම් කරන්න මතක තියාගන්න ලේසි. අපි ඒක කරපු නිසා ඉක්මනට යන් ප්‍රශ්නයක් මොනවා හරි තියෙනවා නම් අහන්න. ඒකේ නැති ඒවා එකක් දෙකක් තියෙනවා මේකේ. පළවෙනි එක linearity assumptions. linearity කියන්නේ අපි කලින් අර 2 variable regression එකේදීත් කතා කරානේ. linear in parameters, linear in variables. linearity කියන්නේ x y අතර y සහ x අතර තියෙන්නේ linear relationship එකක්. ඕක තමයි මෙතන linearity assumption එකෙන් කියන්නේ. පැහැදිලිද? එතකොට මෙතන x1 x2
x3 කියලා ඉන්ඩිපෙන්ඩන්ට් වේරියබල් ගොඩක් ගන්නකොට මෙන්න මේකයි අතර තියෙනෙත් ලිනියර් රිලේෂන්ෂිප් එකක් කියලා කියන්නේ. පැහැදිලිද? ඊට පස්සේ මේ කියන if the model is non-linear the OLS estimates would be biased. ඒ කියන්නේ මේක non-linear වුණොත් එහෙම අපි OLS කියන්නේ ordinary least squares කියන එකනේ. එතකොට මෙතනදී මේ ordinary least squares වලින් ගන්න values biased වෙනවලු. ඒ කියන්නේ මොකද්ද bias කියලා කිව්වේ? expected beta 1 hat equal beta 1. ඊට පස්සේ expected beta 2 hat equal beta 2. ওই විදිහටනේ අපි කිව්වේ. එතකොට මේක බීටා 1 මේක බීටා 2. ඒ කියන්නේ අපි එස්ටිමේට් කරන ඒවා ඇක්චුවල් වැලියු වලට සමානයි කියලා කිව්වේ. එහෙම සමාන වෙනවා නම් ඒක කියනවා අන්බයස් කියලා. දැන් නන් ලීනියර් රිලේෂන්ෂිප් එකක් තිබ්බොත් එහෙම ඒකේ ගන්න එස්ටිමේට් එන්න මේවා බයස් වෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ මේකට සමාන නැහැ. පැහැදිලිද? ලීනියර් වෙන්න ඕනේ සමාන වෙන්න නම් ලීනියර් නැති වුණොත් බීටා 1 බීටා 2ට අපි එස්ටිමේට් කරන කෝඑෆිෂන්ට් සමාන වෙන්නේ නැහැ කියනවා. පැහැදිලිද? ඒක තමයි එතන කියන්නේ. ඊට පස්සේ දෙවෙනි assumption එක no perfect collinearity. no perfect collinearity. ඒ කියන්නේ මොකද්ද? ඒක අලුත් එකක්. මේක තමයි මේකේ තියෙන අලුත් එක. ඒ කියන්නේ collinearity කියන්නේ අපිට මේකට වෙනම පාඩමක් තියෙනවා multi collinearity කියන්නේ මේ පාඩමමයි. collinearity කියන්නේ x අපි ගන්නවනේ x1 x2 x3 විදියට මෙන්න මේවා අතර සම්බන්ධතාවයක් තියෙනවා නම් ඒ කියන්නේ ඉන්ඩිපෙන්ඩන්ට් වේරියබල්. මේ ඉන්ඩිපෙන්ඩන්ට් වේරියබල් අතර සම්බන්ධතාවයක් රිලේෂන්ෂිප් එකක් තියෙනවා නම් අපි ඒකට කියනවා මල්ටිකෝලිනියරිටි කියලා. පැහැදිලිද? මේ ඉන්ඩිපෙන්ඩන්ට් වේරියබල්ස් අතර සම්බන්ධතාවයක් මොකක් හරි තියෙනවා නම් අපි ඒකට කියනවා මල්ටිකෝලිනියරිටි කියලා. පැහැදිලිද? එතකොට මේ දෙක අතර සම්බන්ධතාවය අපි කොටස් දෙකක් තියෙනවා. එකක් perfect multicollinearity අනිත් එක high multicollinearity. ඒ කියන්නේ perfect multicollinearity කියන්නේ දැන් හිතන්න x2 කියන එක x2 කියන එක සමානයි x1 වගේ නෑ දෙකයි x1 කියලා හිතන්න. x2 සමානයි දෙකයි දෙගුණයක් x1. එහෙම වුණොත් එහෙම සම්පූර්ණයෙන්ම මේ x2 කියන එක හැදෙන්නේ x1 මතනේ. මේක හැදිලා තියෙන්නේ x1 මතනේ. මොකද x1 දෙකකින් වැඩි වෙලා තමයි x2 හැදෙන්නේ. එතකොට මේ දෙක අතර තියෙන perfect relationship එක. හරිද? ඒක නිසා අපි ඒකට කියනවා perfect multicollinearity කියලා. ඊට පස්සේ දෙවෙනි එක තමයි high multicollinearity කියන්නේ. ඒක වෙන්නේ මෙහෙමයි. දැන් හිතන්නේ x2 සමානයි x2 සමානයි දෙවාරයක් x1 ධන 10. මෙහෙම තිබ්බොත් මේ x1 මතම නෙමෙයිනේ x2 හැදෙන්නේ. මොකද x1ට තව 10කුත් එකතු වෙලානේ x2 හැදෙන්නේ. එහෙනම් x මත සම්පූර්ණයෙන්ම perfect යැපෙන්නේ නැහැ. ඒක නිසා අපි ඒකට කියනවා perfect නෙමෙයි high multicollinearity කියලා. මේක perfect මේක high. පැහැදිලිද? ඔන්න ඔය සම්බන්ධතා දෙක තියෙනවා. ඒක තියෙන්නේ multicollinearity පාඩමේ. ඒකෙත් මම ටිකයි බැලුවේ. ඒක හරියට බලන්න ඕගොල්ලෝ බලන්න ඒක ප්‍රශ්නයක් අහින්න. multicollinearity එකේ ඒක පොඩ්ඩක් අමාරුයි වගේ පාඩමක්. මේක තමයි ඒ දෙක multicollinearity අතර තියෙන සම්බන්ධතාවය. multicollinearity කියන්නේ ඉන්ඩිපෙන්ඩන්ට් වේරියබල්ස් අතර තියෙන සම්බන්ධතාවයක් තියෙනවා නම් අපි ඒකට කියනවා multicollinearity කියලා. ඒක කොටස් දෙකයි. එකක් perfect multicollinearity අනිත් එක high multicollinearity. perfect කියන්නේ සම්පූර්ණයෙන්ම x ගෙන්නම් x1 ගෙන්නම් x2 හැදෙන්නේ. දෙවාරයක් x1 සමානයි x2 නම් ඒක perfect. high multicollinearity කියන්නේ දෙවාරයක් x සමාන දෙවාරයක් x නෙමෙයි x2 ට සමාන. දෙවාරයක් x ට තව 10කුත් එකතු වෙනවා. එතකොට සම්පූර්ණයෙන්ම x1 මත නෙමෙයි මේක යැපෙන්නේ. ඒක නිසා අපි ඒකට කියනවා high multicollinearity කියලා. සම්බන්ධතාවයක් තියෙනවා. හැබැයි perfect නෑ. පැහැදිලිද? එතකොට මේක ඕනේ නැහැ. මේකේ දැන් අපිට කියනවා මේක කියනවා no independent variable should be a perfect linear combination of other independent variable. මේක කියන්නේ මොකද්ද? මේක අපි assumption එක තමයි no perfect collinearity. ඒ කියන්නේ independent variables අතර x1 x2 x3 අතර සම්බන්ධතාවයක් තියෙනවා නම් අපි ඒකට කියනවා multicollinearity කියලා. එතකොට මේ x1 x2 x3 අතර perfect සම්බන්ධතාවයක් තියෙන බෑ කියලා තමයි assumption එක.
පැහැදිලිද? පර්ෆෙක්ට් සම්බන්ධතාවයක් තියෙන්න බෑ. ඒ කියන්නේ සම්බන්ධතාවයක් තියෙන්න බෑ කියලා නෙමෙයි කියන්නේ. x1 x2 x3 අතර සම්බන්ධතාවයක් තියෙන්න පුළුවන්. හැබැයි පර්ෆෙක්ට් වෙන්න බෑ. ඒ කියන්නේ අර x2 කියන්නේ x1 වගේ දෙවාරයක්. එහෙම කියන්න බෑ. පැහැදිලිද? x1 වෙනස් වෙද්දී x2 වෙනස් වෙන්න පුළුවන් යම් ප්‍රමාණයකින්. x2 වෙනස් වෙද්දී x3 වෙනස් වෙන්න පුළුවන් යම් ප්‍රමාණයකින්. හැබැයි ඒක පර්ෆෙක්ට් වෙන්න බෑ කියන එක කියන්නේ. පැහැදිලිද? x1 x2 x3 අතර සම්බන්ධතාවයක් තියෙනවනේ ඒක කෝලිනියරිටි මල්ටි කෝලිනියරිටි. එතකොට ඒක පර්ෆෙක්ට් වෙන්න බෑ කියන එකෙන් අදහස් කරන්නේ සම්පූර්ණයෙන්ම එකක් අනිත් එක මත යැපෙන්නේ නැහැ කියන එක. පැහැදිලිද? එතකොට ඒක තමයි දෙවෙනි assumption එක. ඊට පස්සේ මේක කියනවා if such relationship exist we say there is multicollinearity. ඒ කියන්නේ අර වගේ සම්බන්ධතාවයක් තිබ්බොත් ඒක multicollinearity. එහෙම සම්බන්ධතාවයක් නැහැ කියන එක තමයි අපේ assumption එක වෙන්නේ. ඊළඟට ඒවා අපි දන්නවා homoscedasticity. homoscedasticity කියන්නේ මොකද්ද? variance of error term ui remains constant across all x. ඒ කියන්නේ අර x value වල මේ x value වල අපි ගත්තොත් එහෙම variance එක මතකද අපි අර ඇන්දේ මේ variance එක ඇන්දේ අර කොහොම ඇන්දේ මේ variance එක හැමතිස්සෙම එකගේ කියන්නේ මේක සමානයි මේකට හරිද දැන් මෙහෙම වුණොත් එහෙම අන්න ඒක වෙනස් වෙනවා එතකොට ඔය විදිහට සමානව තියෙනවා නම් අපි ඒකට කියනවා homoscedasticity කියලා. ඒකට variance of error terms හැම x එකකටම ගන්න variance of error term සමාන වෙන්න ඕන කියන එක තමයි homoscedasticity එකෙන් කියන්නේ. ඊළඟට ස්ප්‍රෙඩ් වෙන විදිහ. ඊළඟට no auto correlation. no auto correlation එක මතකයිනේ. no auto correlation කියන්නේ මොනවද UI අතර error terms අතර සම්බන්ධතාවයක් තියෙනවා. සම්බන්ධතාවයක් තියෙනවද නැද්ද කියන එක. no auto correlation කියන සම්බන්ධතාවයක් නැහැ. auto correlation කියන්නේ අපි මේක කොටස් තුනකට ගන්නවා. එකක් positive auto correlation, දෙවෙනි එක negative auto correlation, තුන්වෙනි එක no auto correlation. හරිද? එතකොට no auto correlation කියන්නේ එහෙම වුණොත් මේ ගන්න x error terms අතර සම්බන්ධතාවයක් නැහැ. හිතන්න දැන් error terms මෙන්න මේ විදිහට යන්නේ කියලා. error terms මෙන්න මේ විදිහට spread වෙලා තියෙන කියලා. දැන් මේක තියෙන්නේ positive relationship එකක්. error terms මේ විදිහට ගියොත් එහෙම මෙහෙම ගියොත් එතකොට negative relationship එකක්. හරිද? ඒක පේනවනේ. දැන් error terms මෙහෙම ගියොත් එහෙම ඒ කියන්නේ මේ ඔක්කොම මේ පැත්තට ගියද? එතකොට positive. error terms මෙහෙම ගියොත් එහෙම පහළටනේ යන්නේ. එතකොට ඒක negative auto correlation. නිකන් හරි error terms මෙන්න මෙහෙම හැමතැනම මෙහෙම ස්ප්‍රෙඩ් වෙලා තියෙනවා නම් එතන සම්බන්ධතාවයක් නැහැනේ. ඒක no auto correlation. පැහැදිලිද? හරි. ඊට පස්සේ පස්වෙනි එක normality of error term. normality of error term කියන්නේ normality කියන්නේ අපි UI එක normally distribute වෙලා තියෙනවා කියන එක. UI is normally distributed mean 0 and variance of sigma square. ඊට පස්සේ 0 mean of residuals. ඒ කියන්නේ residuals වල mean එක 0 කියලා කියන්නේ ඒ කියන්නේ expected UI equal 0. expected UI කියන්නේ මොකද්ද? expected UI කියන්නේ මොකද්ද? expected UI කියන්නේ mean of error term නේ. mean එකනේ. මේ mean එක කොහොමද ගන්නෙ? mean එක ගන්නෙ sigma UI divided by n. sigma UI සමානයි බිඳුවයි. sigma UI බිඳුවට සමානයි නම් ඒක බිඳුව n එකෙන් බෙදුවම ඒත් බිඳුවයි. එහෙනම් expected UI equal 0 වෙනවා. පැහැදිලිද? ඊට පස්සේ මං කියන එක ඇහෙනවනේ. එතනින් ඉවරයි. ඒක මොනවද ප්‍රශ්නයක් තියෙනවද? assumption වල ප්‍රශ්නයක් තියෙනවද? assumption 6ක් තියෙනවා. ප්‍රශ්න උනාට තියෙනවද? නෑනේ කරන්නේ. නෑ කරගෙන හරි. ඊට පස්සේ parameter estimates. හරි. දැන් අපි assumption කතා කරා. දැන් කියන්නේ parameters ගන්න. ඒ කියන්නේ beta 1 beta 2 beta 3 ගන්න තියෙන්නේ. මේ දෙන්නේ beta 1 ගේ parameter එක beta 2 ගේ beta 3 ගේ. මේකේ අර වගේ මේ හදන විදිහ නෑ. ගත්ත විදිහ නෑ. අපිට කෙලින්ම parameter එක දීලා තියෙනවා. මේව පාඩම් කරන්න ගියොත් නම් පිස්සු වෙදෙනවා. දැන් මේ ඇත්තට මේ parameters වලින් ප්‍රශ්න අහන්නේ නෑ. parameters දීලා තියෙනවා. ගණන් වල parameters දෙනවා. ඒකට මේක පාඩම් කරන්නක
වැඩක් නැති වෙයි. ගානේ අහන්නේ පැරාමීටර්ස් දීලා. ඒ කියන්නේ කෙලිම අර ෆන්ක්ෂන් එක දෙනවා. මෙන්න මේ ෆන්ක්ෂන් එක කෙලිම දෙනවා ගානකට අදාළව β1 කීයද β2 කීයද β3 කීයද කියලා කෙලිම මේ ඉක්වේෂන් එක දෙනවා. මේ ඉක්වේෂන් එක දීලා තමයි ගාන අහන්නේ. එතකොට අපිට β1 β2 β3 ආයි මොනවද කියන එක ඒවා කොහොමද හදන්නේ කියන එක ඕනේ නැහැ. ඊට පස්සේ වේරියන්ස් දීලා තියෙනවා. මේ වේරියන්ස් එහෙමත් දෙනවා ගණන් වල. වේරියන්ස් of β1 β2 වේරියන්ස් of β2 ගන්න තව ක්‍රමයක් මේ තියෙන්නේ මේ O කියලා දාලා. ඊට පස්සේ වේරියන්ස් of β3 ඒ β3 ගන්න තව ක්‍රමයක් තියෙනවා මෙතන. හරිද? ඊට පස්සේ covariance. Covariance of β1 and β2. β2 β2 and β3. මොකද්ද covariance කියන්නේ? covariance කියන්නේ මොකද්ද? covariance කියන්නේ direction of linear relationship between two variables. ඒ කියන්නේ variables දෙකක් අතර තියෙන relation direction එක. මෙතනදී බලනවා direction එක කොහෙටද යන්නේ? වැඩි වෙනවද? වැඩි වෙද්දි අඩු වෙනවද? ඔන්න ඔය කියන direction එක තමයි මෙතනදී බලන්නේ. covariance එකේ. එතන ඒ කියන්නේ සරලව මේ දෙක අතර තියෙන සම්බන්ධතාවය බලන්න. එතකොට මේ මේක දීලා තියෙනවා මේ equation එක. මේකේ මේ R23 කියන්නේ correlation coefficient between x2 and x3. ඒ කියන්නේ x2 x3 ගේ correlation එක. correlation කියන්නේ direction of variable. ඒ කියන්නේ මේ දෙක අතර තියෙන සම්බන්ධතාවයේ ප්‍රමාණයයි දිශාවයි දෙකම මනිනවා correlation coefficient එකේ. හරිද? එතකොට මෙතන දීලා තියෙනවා R23 කියලා. ඒ කියන්නේ correlation coefficient between x2 and x3. x2 x3 ගේ correlation එක. ඊට පස්සේ sigma squared වලින් කියන්නේ variance එක. ඊට පස්සේ එතන තියෙනවා sigma x2 squared sigma x3 squared කියලා. ඒ කියන්නේ sum of squared values of explanatory variables. ඔය විදිහට දීලා තියෙනවා. මේකේ මෙන්න මේකේ තියෙන සම්බන්ධතාවය. මෙන්න මේ correlation එක. correlation එක කියන්නේ මොකද්ද? correlation කියන්නේ x2 x3 අතර තියෙන සම්බන්ධතාවයනේ පෙන්වන්නේ. ඒක direction එක strength එකයි දෙකම පෙන්වනවානේ. එතකොට ඕක වැඩි වුණොත් එහෙම ඒ කියන්නේ R23 වැඩි වුණොත් මොකද වෙන්නේ? R23 වැඩි වුණොත් covariance එක වැඩි වෙනවා. එයි මේ සූත්‍රයට අනුව මේක වැඩි වුණොත් මේක වැඩි වෙනවානේ. එතකොට covariance එක R23 වැඩි වුණොත් වැඩි වෙනවා. පැහැදිලිද? එතකොට covariance එක වැඩි වෙනවා නම් covariance කිව්වේ මේ දෙක අතර තියෙන සම්බන්ධතාවයම තමයි ඒකේ පෙන්වන්නේ. වැඩි වෙද්දි වෙනවද අඩු වෙද්දි අඩු වෙනවද? ඒ වගේ direction එක පෙන්වන්නේ. එතකොට දැන් හිතන්න x23 මෙන්න මේ දෙක අතර covariance එකක් තියෙනවා නම් covariance එක වැඩි නම් high covariance එකක් තියෙනවා නම් ඒකින් කියන්නේ මොකක්ද? මේ දෙක අතර ලොකු සම්බන්ධතාවයක් තියෙනවා කියන්නේ. මේ දෙක අතර ලොකු සම්බන්ධතාවයක් තිබ්බොත් ඒක මොකට උදාහරණයක්ද? ඒක අපි කතා කරන මේ පාඩමේ අලුතෙන් කතා කරන මොන සංකල්පයද? මල්ටිකෝලිනියරිටි. හරිද? එතකොට මෙන්න මේක R23 වැඩි වුණොත් covariance එක වැඩි වෙනවා. covariance එක වැඩි වුණොත් high covariance එකක් ආවොත් ඒ කියන්නේ x23 අතර මේ දෙක අතර සම්බන්ධතාවයක් තියෙනවා. ඒ දෙක අතර සම්බන්ධතාවයක් තියෙනවා කියන්නේ මල්ටිකෝලිනියරිටි. පැහැදිලිද? එතකොට මේ දෙක අතර සම්බන්ධතාවය අඩුයි නම් එතකොට low multicollinearity වැඩි නම් high multicollinearity එකක් තියෙනවා. පැහැදිලිද? එතකොට multicollinearity එක වැඩි නම් x2 x3 අතර සම්බන්ධතාවය වැඩි නම් අපි කියනවා අපේ මොඩල් එක හොඳ නෑ කියලා. ඒ කියන්නේ x තනිකරම y මත x2 x3 මත ඩිපෙන්ඩ් වෙනවා නම් x3 x2 මත ඩිපෙන්ඩ් වෙනවා නම් එහෙම වුණොත් අපි ගන්න මොඩල් එක හොඳ නැහැ. එහෙම ඒක එකක් අනිත් එක මත යැපෙනවා නම් එතකොට අපි කියනවා අපේ මොඩල් එක හොඳ නැහැ කියලා. හරිද? ඒ කියන්නේ මල්ටිකෝලිනියරිටි තිබ්බොත් එහෙම ඒ මොඩල් එක හරි නැහැ. ඒක තමයි මෙතන කියන්නේ. If R23 high, the covariance increase, meaning the estimated coefficient of beta 2 and beta 3 are strongly related. ඒ කියන්නේ covariance එක වැඩි නම් R23 වැඩි නම් covariance එක වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? beta 2 3 අතර ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. This shows high multicollinearity. හරිද? ඊට පස්සේ ඒක අනිත් පැත්ත කියනවා if R23 is low, the covariance remains small. Remain beta 2 and beta 3 are more independent. මේ දෙක අතර දැන් R23 අඩු වුණොත් එහෙනම් මොකද වෙන්නේ?
මේක අඩු වෙනවා. මේක අඩු වෙයි කියන්නේ β1 β2 හැට් β3 හැට් අතර තියෙන සම්බන්ධතාවය අඩුයි. මේ දෙක අතර සම්බන්ධතාවය අඩුයි කියන්නේ x2 x3 අතර සම්බන්ධතාවය අඩුයිනේ. එතකොට අපිට මේක තනියම මේකෙන් කෙලින්ම තනියම y ට ඇතිවන බලපෑම් බලන්න පුළුවන්. පැහැදිලිද? ඇයි මේ දෙක අතර සම්බන්ධතාවයක් තිබ්බොත් ලොකු සම්බන්ධතාවයක් තිබ්බොත් එකකින් මේකට එක x එකකින් y එකට ඇතිවන බලපෑම් බලන්න බෑනේ. මේ දෙක අතර සම්බන්ධතාවයක් නැත්නම් තනියම මේකෙන් y එකට තියෙන සම්බන්ධතාවය බලන්න පුළුවන්. පැහැදිලිද? අන්න ඒක නිසා තමයි අපි කියන්නේ high multicollinearity තියෙන වෙලාවක මේ මොඩල් එක හොඳ නැහැ කියලා. low multicollinearity තියෙනවා නම් මේ තනි එකකින් y එකට ඇති වෙන බලපෑම් බලන්න පුළුවන්. පැහැදිලිද? එතකොට ඒක ඉන්ඩිපෙන්ඩන්ට් වගේ වෙනවා. තනි x එකක් කියන්නේ ඉන්ඩිපෙන්ඩන්ට් වගේ. ඒක තමයි මෙතන කියලා තියෙන්නේ. more independent this result in more reliable and precise coefficient estimate. පැහැදිලිද? එතකොට අර β2 β3 කියන්නේ independent more precise coefficient. හරි. ඒක තේරුණාද? ප්‍රශ්න මොනවාරි තියෙනවද? ඒ ඉක්වේෂන් එක පාඩම් කරගන්න වෙන්නේ. ඔව් ඒක පාඩම් කරගන්න වෙයි. මොකද ඕකෙන් ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම මේ මේක ඇහුවොත් එහෙම correlation coefficient එක වැඩි වෙනකොට covariance එක අතර සම්බන්ධතාවය මොකක්ද කියලා. ඒ වගේ ඇහුවොත් එහෙම ඕනේ. මේක පාඩම් කරන්න වෙයි. අනිත් ඒවා නම් ඕනේ නැහැ. මේක මතක තියාගන්නව නෙමෙයි. මේකේ මේ R23 වැඩි R23 එකයි covariance එකයි multicollinearity එකයි අතර සම්බන්ධතාවය මතක තියාගන්න වෙයි. මේක මාත්මත් මතක තියාගන්න නැහැ. මේව මතක තියාගන්න බෑ. මේව මොංගල් වගේ සමීකරණ. මේකේ මම මතක තියාගන්න මෙන්න මේ R23 එක වැඩි වෙනකොට covariance එක වැඩි වෙනවා. R23 වැඩි වෙනකොට covariance එක වැඩි වෙනවා. covariance එක වැඩි වුණොත් එහෙම high multicollinearity එකක් එනවා. හරිද? එහෙම වුණොත් එහෙම මේ β1 β2 β3 කියන ඒවා ඉන්ඩිපෙන්ඩන්ට් නැහැ. ඒවා ඉන්ඩිපෙන්ඩන්ට් නැති වුණොත් එහෙම මේවා ඉන්ඩිපෙන්ඩන්ට් නැති වුණොත් එහෙම අපේ එස්ටිමේටර්ස් රිලයබල් වෙන්නේ නැහැ. ඔන්න ඕක තමයි මම මතක තියාගන්නේ. පැහැදිලිද? හරිද? හරි. හරි. ඊට පස්සේ ඉන්ටර්ප්‍රිටේෂන් එක හරි. ගොඩක් වෙලාවට මෙන්න මේ ඉන්ටර්ප්‍රිටේෂන් තමයි අහනවා කියන්නේ. ඒවා ඉන්ටර්ප්‍රීට් කරන විදිහ. properties of OLS estimators in multiple regression. properties. දැන් මේ properties අපේ two variable regression එකෙත් තිබ්බා. ඒකේ තියෙනවම තමයි මේකෙත් තියෙන්නේ. අපි ඒකෙද කිව්වා මේ regression line එක යන්නේ අපි අඳින regression line එක යන්නේ mean හරහා කියලා. හරිද? මේ ඔක්කොම mean හරහා ඒ කියන්නේ y ගේ මේ line එක යන්නේ y bar x bar ওই විදිහට mean හරහා කියලා කිව්වා. ඒතකොට මේකෙත් x2 x3 y bar ඒ කියන ඒවා හරහා තමයිලු මේ regression line එක යන්නේ. ඊට පස්සේ දෙවෙනි එකේ mean of predicted y equal to mean of actual y. අපි කියවනේ predict කරන y එක actual y එකට සමානයි. අර expected y එක සමානයි y වගේ කතාවක් එතන කියන්නේ. ඊට පස්සේ mean of residuals equal to 0. residual 0 කියලා දන්නවනේ. ඊට පස්සේ residuals are uncorrelated with independent variable. residuals are uncorrelated with independent variable. අපි අර මතකද මුලින් කිව්වා residuals සම්බන්ධ නැහැ x අතර කියලා. අර ui එකයි xi එකයි අතර සම්බන්ධතාවයක් නැහැ කියලා කිව්වනේ. ඒකම තමයි මෙතනින් කියන්නේ. ඊට පස්සේ තව එකක් කිව්වා අපි ui එකයි expected yi එක අතරත් සම්බන්ධතාවයක් නැහැ කියලා. ui එකයි yi hat එකයි අතර සම්බන්ධතාවයක් නැහැ කියලා. මතකද? ඇයි? අර අපි මේ yi hat එක කියන්නේ මොකද්ද? yi hat එක ගන්නෙ yi hat equal β1 plus β2 xi නේ. ඊට පස්සේ මේක අපි මෙතෙන්ට actual y ගන්නවා නම් එතකොට y සමානයි b මේක hat එන්න ඕනේ y සමානයි β1 hat plus β2 xi β2 hat xi plus ui hat. එතකොට මෙතනදී මෙන්න මේක බලපාන්නේ මේකට ui එක බලපාන්නේ y වෙනස නිසා
මෙන්න මේ estimated y එක වෙනස් වෙන නෙමෙයි. පැහැදිලිද? මේක ඇවිල්ලා sample regression function එක මත තියෙන අගේ. එතකොට ඒකට ui එකක් කොහොමත් අදාළ නැහැ. මේක තමයි අපි estimate කරන ගාන. estimate කරන ගානට බලපාන්නේ ui එකක්. මොකද අපි estimate කරන ගාන හිතන්න 100ක් කියලා. අපේ actual ගාන 120ක් වුණොත් මේ 100යි 120යි අතර වෙනස මේක 20 කියන එක බලපාලා තියෙන්නේ 100 වෙනස් වෙන්න මිසක් මේ 120 වෙනස් වෙන්න මිසක් 100ට නෙමෙයි. මේ අපි estimate කරන ගාන තමයි මේක. මේ estimate කරන ගාන 100යි actual ගාන 120යි. එතකොට මේ 20 බලපාන්නේ මේ error term එක බලපාන්නේ මෙන්න මේක අපි estimate කරනවා කොහොමද? ඒක 100යි කියලා estimate එතකොට මේක ගන්න යනකොට තමයි මේ error term එක බලපාන්නේ. මේක 30ක් වුණොත් අපේ error අපි estimate කරන්නේ ඒත් 100ම තමයි. එතකොට මේ 30 බලපාන්නේ මේ 100ට 30ක් එකතු වෙලා මෙන්න මේකට. පැහැදිලිද? මේක 40ක් වුණොත් ඒක 40ක් වෙලා මේකට 100ට 40ක් එකතු වුණාම මේකට තමයි ඒක බලපාන්නේ. එතකොට හැමතිස්සෙම UI බලපාන්නේ actual එකට මිසක් estimate කරන එකට නෙමෙයි. පැහැදිලිද? ඒක නිසා මේ UI එකයි yi එකයි අතර සම්බන්ධතාවයක් නැහැ. UI එකයි UI එකයි yi 61 අතර සම්බන්ධතාවයක් නැහැ. UI එකයි yi එක අතර තමයි සම්බන්ධතාවය තියෙන්නේ. පැහැදිලිද? එතකොට මෙතන කියනවා residuals are uncorrelated with predicted y. ආ predict කරන එකත් එක්ක සම්බන්ධතාවයක් නැහැ. ඊට පස්සේ variance of OLS estimators depend on multicollinearity. ඒ කියන්නේ variance එක estimators වල variance එක depend වෙන්නේ multicollinearity එක මත කියන. ඒ කියන්නේ multicollinearity එක වැඩි වුණොත් එහෙම estimators වල variance එක ගොඩක් වැඩි වෙනවා කියලා කියනවා. අර අපි variance එක කියන්නේ mean එකයි actual එක අතර නිකන් වෙනස වගේනේ. එතකොට අපි මේ කියන multicollinearity එක එන්න වැඩි වුණොත් එහෙම අපි කියවනේ අපි අර හරි උත්තරයක් ගන්න බෑ කියලා. අපේ මොඩල් එක හොඳ නැහැ කියලා. මොඩල් එක හොඳ නැහැ කියන්නේ variance එක වැඩි වෙනවා කියන එකනේ. එතකොට multicollinearity එක වැඩි වෙනකොට variance එක වැඩි වෙනවා. පැහැදිලිද? අපේ beta 1, beta 2, beta 3 අතර සම්බන්ධතාවයක් තියෙනවා නම් අපි කියනවා මේවෙන් දෙන උත්තරේ හොඳ නැහැ කියලා. එතකොට මේවෙන් දෙන උත්තරේ හොඳ නැහැ කියන්නේ variance එක වැඩි කියන එක. ඒ කියන්නේ අපි estimate කරන එකට වඩා ගොඩක් දුරින් තමයි actual එක තියෙන්නේ. එතකොට multicollinearity එකකින් මොකද්ද වෙන්නේ? multicollinearity එකකින් කියන්නේ මේ අතර සම්බන්ධතාවයක් තියෙනවා. ඒ සම්බන්ධතාවයක් තියෙන නිසා අපේ මොඩල් එකේ අපි estimate කරන්නේ හොඳ නැහැ. estimate කරන්නේ හොඳ නැහැ කියන්නේ variance එක වැඩි කියන එක. පැහැදිලිද? ඊළඟට variance of OLS estimators increase with error term. කොහොමත් error term එක වැඩි වෙද්දී variance එක වැඩි වෙනවනේ. මොකද error term එක කියන්නේ කොහොමත් වෙනසනේ. එතකොට ඒක වැඩි වෙද්දී variance එක වැඩි වෙනවා. ඊළඟට OLS estimators are blue. අපි මේ කතා කරා blue කියන්නේ best linear unbiased estimate. OLS තමයි අපි ගන්න best linear unbiased estimators among all the other estimators. අනිත් හැම එකටම සාපේක්ෂව OLS කියන්නේ best කියන එක අපි කියනවා. මේ best නෙමෙයි blue කියන එක. best linear unbiased estimate එක කියලා කියනවා. ඒකට ඒව තමයි properties. ඒ ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න ඇහෙනවද? ඇහෙනවද? ඔව් එහෙනම් ප්‍රශ්න තියෙනවද? අවුලක් නෑ කරන් යන්නලු. කට්ටි මැසේජ් දාන්න. හරි. මෙසේජ් දානවනම් කියහන්කෝ බං දානවා කියලා. බලන් ඉන්න. ඊළඟට coefficient of determination. හරි. coefficient of determination. මේ කරානේ. මොකද coefficient of determination කියන්නේ? How much the variation of y explained by the x. ඒ කියන්නේ y ගේ variation එක y ගේ වෙනස් වීම කොච්චර දුරකට x ගෙන් explain කරනවද කියන එක තමයි coefficient of determination එකෙන් කියන්නේ. පැහැදිලිද? අපි අර ගත්තේ
මොකද බැලටින් view කියලා එකක්. ඒකේ පෙන්නුවේ මේක y මේක x කියලා අරගෙන මේ y ගේකින් මෙන්න මේ කෑල්ල විතරයි x වලින් එක්ස්ප්ලেইন කරන්නේ. පැහැදිලිද? එතකොට x එකෙන් කොච්චර දුරට එක්ස්ප්ලেইন කරනවා කියන එක තමයි අපි coefficient of determination එකේ එහෙම නැත්නම් r squared එකෙන් පෙන්නන්නේ. එතන r squared එක ගත්ත සූත්‍රය මතකද? එතන r squared එක ගත්තේ අපි r squared සමානයි explain sum of squares divided by total sum of squares. හරිද? explain sum of squares කිව්වේ මොකද්ද? explain sum of squares කියන්නේ sigma y I hat sigma simple y I hat. Total sum of squares කිව්වේ sigma y I නෑ sigma y මේ උඩට එන්නේ sigma yi squared yi hat squared මෙතෙන්ට එන්නේ sigma yi squared.